ඉතියෝපියාවේ ඔමෝනිම්නයේ බෝඩි ගෝත්‍රික ජනයා අරුම සම්ප්‍රදායකට ප්‍රසිද්ධයි. ඒ ඔවුන්ගේ සංස්කෘතියේ අංගයක්. ලෝකයෙන් වෙන් වී හුදෙකලාවේ ජීවත් වුණාට නවීන සමාජයේ සමහර උපකරණ ඔවුන් භාවිත කරනවා. බෝඩි ගෝත්‍රික ජනයා වාර්ෂිකව උත්සවයක් පවත්වනවා. ඒකට සහභාගී වෙන්න පුළුවන් අවිවාහක පිරිමින්ට විතරයි. මේ තරඟයට ඉදිරිපත් වෙන අයට විශාල උදරයක් තිබීම තමයි සුදුසුකම. ඉතින් ඔවුන් තමන්ගේ උදරය එහෙම නැත්නම් බඩ විශාල කරගන්න විශේෂ උපක්‍රමයක් අනුගමනය කරනවා. මාස 6ක් පුරා මේ පිරිමි ගව රුධිරය සමග එලකිරි ගැලුම් ගණන් බොනවා. ඔවුන්ගේ එකම ආහාරය එය පමණයි. බලයින් නැද්දී මේ අයගේ උදරය ඉදිරියට නිරායනවා. විශාලම උදරය සහිත තරබාරු මිනිසා එනම් කායල් මෑන් තේරීමේ තරඟය අංග ගණනාවකින් සමන්විතයි. සාම්ප්‍රදායික නර්තනාංග, බන්ධ සටන්, බර එසවීම වැනි අංග ඒවාට ඇතුළත්. මේ හැම දේම ජයග්‍රහණය කළත් විශාල උදරයක් නම් තියෙන්නම ඕන. පෞද්ගලිකත්වය දැඩිව ආරක්ෂා කරන මේ ගෝත්‍රික ජනයා වාර්ෂික තරඟය නරඹන්න ඉඩ දෙන්නේ සමීප ඥාතීන්ට විතරයි. මෙය මානසික හා ශාරීරික ශක්තිය උරගා බලන ආත්මීය ක්‍රියාවක් විදිහටයි ගෝත්‍රික ජනයා සලකන්නේ. තරඟයේ ජයග්‍රාහකයා වසරේ පුරුෂයා හැටියට ඔවුන් නම් කරනවා. මේ ජන කොට්ටාසේ අදහස ජයගන්නා පුද්ගලයා වඩාත් ආකර්ශනීය, සමෘද්ධිමත්, ශක්තිමත්, සරාගී මිනිසා බවටයි. ඉතින් ඔහුට ලැබෙනවා වරමක්. ගෝත්‍රයේ ඉන්න තමන් කැමතිම යුවතිය විවාහ කරගන්න ඔහුට පුළුවන්. මෙතනදීත් තරුණියෝ ඔහුට විවාහ යෝජනා ගේන්න පෙළ ගැහෙනවා. කැමති කෙනා සමග විවාහය සිද්ධ වෙන දවසේ මනාලයාගේ පාර්ශවයෙන් දායාද ලැබෙනවා. මුදල්, ගවයන් වගේ දේවල්. මේ කටයුතු වලින් පස්සේ ජයග්‍රාහී තරුණයා නැවත සාමාන්‍ය ආහාර රටාව අනුගමනය කරලා කුස නිරායම වළක්වා ගන්නවා. නමුත් ඔහු ජීවත්ව සිටිනා තාක් එම ගෝත්‍රයේ වීරයෙක් හැටියටයි සැලකුම් ලබන්නේ.